1992 වසරේදී CJ කාල් ජොන්සන්ගේ මවගේ ඝාතනයෙන් පසු ඔහු ඔහුගේ උපන් ගම වන ලොස් සැන්ටෝස් වෙත ආපසු එන අතර ඔහුගේ පැරණි කල්ලිය වන ග්‍රෝව් වීදියේ පවුල් බිඳ වැටී ඇති බව සොයා ගනී. දූෂිත පොලිසිය ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කරයි ඔහුගේ පවුල බේරා ගැනීමට. ඔහුගේ කල්ලියේ භූමිය නැවත ලබා ගැනීමට සහ විශාල කුමන්ත්‍රණයකට එරෙහිව සටන් කිරීමට ඔහුට ප්‍රාන්තය පුරා අසීරු දිගු ගමනක් යෑමට සිදුවේ. ඔහුගේ ගවේෂණය ඔහුව ලොස් සැන්ටොස්, සැන් ෆියරෝ සහ ලාස් වෙන්චුරාස් නගර හරහා යන අතර කල්වි සමග යුද්ධවලට පැටලීම, රජයේ නියෝජිතයන් සමග සටන් කිරීම සහ ඔහුව පාවා දුන් හිටපු මිතුරන්ට මුහුණ දීම ඇතුළත් වේ.